Hello guys, I'm දැන් අපි යන්න තව හටක් ගන්නේ. ඔන්න ලිෆ්ට් එක ආවා. මම ඔයාලට යද්දි අප්ඩේට් එකක් දෙන්නම් කොහෙද යන්නේ. ඇත්තටම අපි මෙට්‍රෝ එකේ යූනියන් වලට ගිහින් තමයි මේ ගමන යන්න පිටත් උනේ. ඉතින් මං ඔයාලට අද සම්පූර්ණ වීඩියෝ එකක් අරන් නම් මං කොහොමද වීසා නැතුව ලෝකෙ හටේ ගියේ කියලා. ඔන්න දැන් මම යූනියන් ඉඳන් බස් එකේ යන්න තමයි හදන්නේ. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද යූනියන් ඉඳන් ග්ලෝබල් විලේජ් වලට යන්නේ. මම ඇත්තටම අද ග්ලෝබල් විලේජ් යනවා. ඔයාලට මම වීඩියෝ එකක් අරන් එන්න. ඔන්න යූනියන් වල බස් ස්ටෑන්ඩ් එකෙන් ඔයාලට මෙන්න මේ බස් එක තමයි ගන්න තියෙන්නේ 103. එතන වෙලාව පොඩ්ඩක් බලන්න. එතන චුට්ටක් වෙලා ඉන්නවත් එක්ක කියලා නවත්තගෙන. ඉතින් අපි මේ ගියේ හවස් වරුවකනේ. මට ඇත්තටම ටයිම් එක මතක නැහැ. ඉතින් අපි දැන් බස් එකේ ඉන්නේ ඔන්න. ඉතින් යන්නත් කොහොමද පැයක් විනාඩි 45ක් විතර යනවා guys. ඔන්න guys අපි දැන් ආවා. ඇත්තටම මෙතන මාර ලස්සනයි. මං ඇතුළට යන්න හදනකොට එතරම් ගොඩාක් කට්ටිය ඉන්නවා. සෙනඟ මාර විදියට ඉන්නවා. ඒ කියන්නේ වෙනදට මං හිතන්නේ ඊට වැඩි ඉන්නවා. අද සතිය දවසක් හිට එච්චරම නැහැ. ඒ සෙනඟ හිටිය ගොඩාක්. ඔන්න මම දැන් ආවා. අපි පොලිමේ ඉන්නේ ටිකට් ගන්න. අනේ මට හරි සතුටුයි. හරි ලස්සනයි. ඔයාලා එන්න ඕනේ තරම් ඩුබයි ආවොත්. හොඳේ. බලමු අපි දැන් ටිකට් ගන්න යන්නේ. මේකේ දවස් දෙකේ මේ දවස් තුනේනේ අපි තුර්කියට ආව ළමයි. ආට සිවිලේ නේද Cheesecake නේ Turkish ඒවා. අපේ තෝරි 100කට 100 අනේ ලස්සනයි අනේ. පිස්සු හදලා ඉන්නේ අත් වශයෙන් කිව්වොත්. අපි UAE එක ගාව ෆොටෝ එකක් ගහමුද? අනේ අපි ලංකාවට ආවා. අනේ ලස්සන බලන්න කොපීකේ. අපි යන් ඇතුළට. අනිවාර්යෙන් යන්න ඕනේ ලංකාවට. ඔන්න අපි ලංකාවට යන ගමන් ඉන්නේ. ඉන ආඩම්බරයි නේ නියව වයන්න කට්ටිය එහෙම ඉන්නවා. ඒ උන් ලංකාවේද වෙන්නේ නැද්ද? අර තියෙන අපේ අර ට්‍රැඩිෂනල් නම් මනම් ඒවා තියෙනවා. අනේ බලන්නකො ලංකාවේ හින්දුත් දාලා. අපි ඇමරිකාවට යන්නයි හදන්නේ. බලන්න ඇමරිකාව තියෙනවා. අපි ඇමරිකාව යව ගයිස්. ඊට පස්සේ අපි කොරියාවට යනවා. අර තායිලන්ත තනි කරලා ඔව්. තායිලන්ත කට්ටිය නටනවා රෙහා පැත්තේ. අපි දැන් ආවා යුරෝපෙට. අනේ ඇතුළට නම් යන්නේ නැහැ. අනේ කට්ටියගේ කඩානම් මනම් තියෙන්නේ ඒක ඇතුලේ. බලන්නකො ලස්සන. දැන් කොරියාවට යන්න හදන්නේ. ඔන්න බලමු කොරියාව ලස්සනයිද කියලා. මේ වань කොරියන් ඇඳුම් තියෙනවා ලස්සනයි. නම් බලන්න 300යි.
මේ බලන්න සෙන්ටෙලා එහෙම ඇත්තටම තියෙනවා. කොරියන් ඒ මේවක ඇතුලේ ඒකේ තියෙන ෂොප් වල අතරම ගොඩාක් මේ කොරියන් ස්කින් කෙයාර් එහෙම තියෙනවා. ඔයාලට ගන්න කෙනෙක් ඒ කියන්නේ හොය හොය ඉන්නවනම් ඔන්න හොඳම තැන තමයි ග්ලෝබල් විලේජ් එකේ. ඔයාලට ගිහින් බලලා ගන්න පුළුවන්. ඉතින් මම වැඩි වොයිස් කරන්නේ නෑනේ මොකද ඔයාලට මම මේක රස විඳින්න දීලා තියෙන්නේ. ආපන් ගිහිල්ලා. තලු කරන්නද? ආ වීඩියෝ එක ඇත්තටම මම අවුරුදු දෙකක් වෙනවා මම මෙහි ඉඳලා මම මේ පළවෙනි පාර තමයි මෙහි ගියේ. ඇත්තටම මාර ලස්සනයි මාර විදිහට ඒක හදලා තිනවා. මේක ඇත්තටම තියෙන පොඩි කාලයකට මුළු අවුරුද්ද පුරාම මේක යන්නේ නැහැ. මේක නැහැ. ඇත්තටම මේ මල් එහෙම බලන්න මේ ඇත්තටම ඇත්ත මල්. අපි දැන් චීනට යන්නේ ගයිස්. අපි දැන් ලෝකෙ වටේම ගියා. දැන් චීනට යන්න හදන්නේ. බලන්න මේ ඇත්තමල් මාර ලස්සනයි. පිස්සු හැදලා ඉන්නේ ඇත්ත වශයෙන්ම කොත් මට නම් දැන්. මට කෑ ගහන මං හැමතැනම ෆොටෝ ගහනවා ඉවර යන්නේ නැහැ. ඉන්නේ. Butang na wala na siyang display ba? කාර් ඇති. අනේ කියුට් කඩ ටිකක් තියෙනවා. ඔමන් යන්න බෑ ගයිස් අද. අනේ ගේ අංකෝ. අර කෑ ගහන්නේ තොර අර යන කකුල් පේන්නේ නැද්ද? ඒක ටික ටික උඩට යනවා. මට නම් බෑ. මේ පිරිමි පාර්ශවයත් එක්ක තමයි මේ කියන් කියලා මම කිව්වා වැඩක් නැහැ කටේට යන්න බෑලු. බයයි. Please open all the shades. මේක නේද අර හොල්මන් මන්දිරේ. අපිත් දැන් යන්නේ එක ගානේ. මේ කට්ටිය බෑ මේ කෑල්ල මේ වගේ යන්න බෑ කියනවනේ. අද යන්නේ අපි එක්ක මම දන්නවා. අපි දැන් තායිලන්ත යන්න හදන්නේ. තායිලන්ත වල නේද ස්ටිකි රයිස් තියෙන්නේ. අනේ මට ඒක අන්න අර තියෙන්නේ. ඒකද කොහෙද? අපි පොඩක් බලලා ඉන්න. මං හිතන්නේ ඒක. එතන නැති ඒ කැෆේ එකේ. කොහොමද? මෙයා ගත්තේ අර 45 ඒක ගන්නවද අයිස්ක්‍රීම් උත් තියෙනවා. හායි නේ ගම. මේක ඕන જાතියක් ගන්න. Figure why with mango. ඇත්තම කොහොමද නැත්තම් කාලා. අපි දැන් ස්ටිකි රයිස් එක කෑවා. ඇත්තට මේක අවුලන්නේ ෂේප් ඉදි. try කරන්න ගත්තේ. බලමු ඉතින් තාම හරි තියනවාද කියලා. අපි ඇමරිකාවේ ආව චිකන් try කරා. මේ මෙහෙටි කියන ඇත්තටම පොඩි අයට මාර ෆන් එකක් ගන්න පුළුවන්. පොඩි උන් මාර ආතල් දෙන්නේ හරියද? මේ මෙතන තිබ්බ මේ මුළු මේ එකේම පොඩි අයට සෙල්ලම් කරන ඒවාද අනම්මනම් සෑහෙන දේවල් තිබ්බා. ඔන්න ඉතින් වීඩියෝ ඉවර වෙන්නත් ළඟයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා රස විඳින්න ඇති කියලා. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. ඉතින් ගිහින් ඉන්නම් හැමෝටම බුදු සරණයි පරිස්සමට ඉන්න. ඕන දැන් අපි ග්ලෝබල් විලේජ් එකට ගිහින් යන ගමන් ඉතින් ඇත්තටම ගොඩක් ලස්සනයි. අපි බලමු ආයෙත් දවසේ එන්න පුළුවන් වේද කියලා. ඉතින් ගිහින් එන්න බයි බයි. subscribe කරන්න මතක කරන්න. Thank you so much.